පුතේ මම අද ටිකට් එකක් කරන් තියෙන්නේ. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ටිකට් එකක් දිනුම් මැදීමේ සම්භාවිතාව කොච්චරද කියලා. හරිද? මෙතන තියෙන්නේ කෝටිපති කප්රුක ටිකට් එක. හරිද? හරි. මේ ටිකට් එක දිනුම් මැදීමේ සම්භාවිතාව කොච්චරද කියලා ගානකින් හදලා පෙන්වන්න යන්නේ. මේ වීඩියෝත් එක දිගටම ඉන්න. ගාන මේකත් එක්ක ඇටච් කරලා ගන්නවා. හරි. ළමයි මම ඔයාලට කලින් කිව්වා ටිකට් එක දිනුම් මැදීමේ සම්භාවිතාව හොයන්නේ කොහොමද කියලා. හරි කොහොමද බලමු. හරි ඔන්න පුතේ ටිකට් එක තියෙනවා. ඒ කියන්නේ ලොතරැයි එක තියෙනවා. ඉංග්‍රීසි හොඩියේ තියෙන අකුරු කීයක් තියෙනවද? 26න් එකක්. තව ඉලක්කම් 4ක් තියෙනවා. එහෙනම් 80ට වඩා අඩු ඉලක්කම් 4ක් තියෙනවා සාමාන්‍ය ලොතරැයි එක. හරි හිතන්නකෝ. අපි ඉස්සෙල්ලාම ඉලක්කම් ගද්දි මෙන්න මෙතන තියෙනවා ඉලක්කම් 80න් එකක් ගන්නවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉලක්කම් ටික අය එකක් ගන්නද ඉලක්කම් 79යි තියෙන්නේ. ඊට පස්සේ අය ගන්න යද්දි 78යි තියෙන්නේ. අය ගන්න යද්දි කීයක් තියෙන්නේ? 77යි තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් කවදාවත් මේ තියෙන ඉලක්කම් අංක මාරු කරගෙන ලොතරැයි හදන්නේ නැහනේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? අර තිබ්බ ඉලක්කම් හතර මේකේ මොන වෙනවද? අයින් වෙන්න එපා. කියන්නේ හතරක් තිබ්බා. ඊට පස්සේ 3යි 2යි 1යි. ඔන්න සුළු කරලා තියෙනවා. හරි. උඩට යන්න. ඔන්න මං ගන්න හදලා තියෙන්නේ. හරි. මෙන්න සුළු කරාම එනවා පුතේ. මේ උඩ ටික සුළු කරාම එනවා කීයද? 37,950,920යි. යට ටික සුළු කරාම එනවා 24යි. හරි. ඔන්න ඒ දෙක මම බෙද්දා. බෙද්දාම එනවා කීයද? බෙද්දාම එනවා 1,581,580ක්. හරි. ඔන්න ඔය ඉලක්කම් ටික ලැබීමේ සම්භාවිතාවය. ඉංග්‍රීසි වලදී අකුරු 26ක් තියෙනවා කිව්වනේ. ඒකින්ද මේ කීයෙන් වැඩි කරන්න ඕනද? 26න් වැඩි කරනවා. එතකොට කීයද එන්නේ මේ? 41,121,080 එනවා. හරි. ඔන්න මම සුළු කරා. හරි මේ. අපි ගත්ත එක ලොතරැයියිනේ. හරි. එතකොට මේ මෙච්චර ප්‍රමාණයක් ලොතරැයි print කරන්නේ නැහැ. ඒ වුණාට මේ අපිට ලොතරැයි ඇදීමේ සම්භාවිතාවය කීයද? මෙච්චර ලොතරැයි ප්‍රමාණයකින් අපි ගත්ත එකක්නේ. හරි. එතකොට එන්නේ 41,121,080න් එකයි ලොතරැයියක් ඇදීමේ සම්භාවිතාවය.